මේ කහමල් වත්තත් එක්කම එහා පැත්තෙම තියෙනවා හරිම ලස්සන වැවක්. ඒක තමයි මේ බණ්ඩාරවිම තියෙන උයන් වත්ත වැව. මේක රයිගම රාජධානී ඉතිහාසයත් එක්ක බැඳුණු සුවිශේෂී වාරි නිර්මාණයක්. මේ වැවේ ඉතිහාසය ගැන කතා කරොත් එහෙම රයිගම රාජධානිය හා සම්බන්ධ උයන් වත්ත වැව 14 වන සියවසේ විතර රයිගම රාජධානිය පාලනය කරපු රජවරුන් විසින් කරවන ලද්දක් කියලා සැලකෙනවා. උයන් වත්ත යන නාමයෙන්ම පැහැදිලි වෙන්නේ රජුගේ මාලිගාවට අයත් උද්‍යානවලට ජලය සපයන්න මේ වැව යොදාගත්තා කියලයි. රයිගම බණ්ඩාර රජුගේ මාලිගාව තිබ්බ කියලා පවසන පතහවත්ත පුරාණ විහාරස්ථානයත් මේ වැවට නුදුරින් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි මේ වැවේ වාරි තාක්ෂණය බැලුවොත් වේලි කලාපයේ පැවති වැව් ශිල්ප ක්‍රම තෙත් කලාපයේ වාරි අවශ්‍යතා සඳහා යොදාගත් අවස්ථාවක් විදිහට මේක ඉතිහාසඥයන් සලකනු ලබනවා. මේක බොල්ගොඩ ගඟේ අතු ගංගාවක් හරස් කර ඉදි කරලා තියෙනවා කියලා තමයි කරුණ සඳහන් වෙන්නේ. කාලයාගේ අවල්මින් අභාවයට ගිහිලා තිබුණ මේ වැව 1871 වසරේදී බ්‍රිතාන්‍ය පාලන සමයේදී නැවත ප්‍රතිසංස්කරණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. එහිදී අඩි 900ක් විතර දිගින්නුත් වැව් බැම්ම ශක්තිමත් කළා කියලාත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි 1935 1955 වගේම 1977 යන වසරවල මෙහි පිටවාන අලුත් වැඩියා කරලා තියෙනවා. ඒ වගේම 1978 වසරේදී ගැලණිගම ප්‍රදේශයට ජලය සපයන්න උස්සල නමින් ඇල මාර්ගයක් ඉදි කරලා තියෙනවා. ඒ වගේම 1985-86 කාලය තුල වැවේ ජලධාරිතාව වැඩි කරන්නත් බැම්ම තවදුරටත් ශක්තිමත් කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ උයන් වත්ත වැවේ වත්මන් තත්ත්වය බැලුවොත් එහෙම අද වෙනකොට උයන් වත්ත වැව අක්කර 68ක විතර වපසරියකින් යුක්ත වෙනවා. ඒ බණ්ඩාරගම වගේම ඒ අවට පවුල් සිය ගණනකට වගා කටයුතු වලට ජලයත් සපයනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්නව මේක පිහිටලා තියෙන හින්දා මේ වන විට සංචාරක ආකර්ෂණීය දිනාගත් සුන්දර ස්ථානයක් බවට මේ උයන් වත්ත වැව අද වෙනකොට පත් වෙලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඔයත් කැමති නම් ඔය විදිහටම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.